සුබ දවසක් වේවා අපේ සියලුම ගොවි මහතුන්ට ශ්‍රී ලාංකික වාසය කරන්නා වූ අද මේ කන්ද උඩරට ගැමියා එහෙම නැත්නම් ගොවියා හඳුන්වන මම මීට වසර 10කට පෙර ආතුව නිර්මාණය කරපු මේ විටමින් වර්ගයේ බෙහෙත් ඖෂධයක්. මේකට වසවිස ඒ වගේම කඩවලින් ගන්න බෙහෙත් පිටි වර්ග පාවිච්චි කරන්න බෑ. මේකේ වර්ධනය මේක තමයි ගොවිතැනේ මුල කිව්වහම පැලෑටියේ සාමාන්‍යයෙන් දින 22ක් එහෙම නැත්නම් මාසයක් ගත වූාට පසුව තමයි මේක අපේ ගොවි මහතෙකුට ඉසින්න තියෙන්නේ. මම මේ දැනට මේ භාවිතා කරන විටමින් වර්ගයේ විටමින් එකක් තමයි මේ සකස් කරලා තියෙන්නේ. මේක අපේ ලංකාවේ ස්වභාවික පැලෑටි වර්ග වලින් නිෂ්පාදනය කරන විටමින් එකක්. ඒ වගේම මේකෙන් ක්‍රුවීන් වගේම පණුවන් ඒ වගේම අර්තාපල් වගාවේ, තක්කාලි වගාවේ, බෝංචි වගාවේ, ඒ වගේම ලීස්, කැරට්, බීට් මේක සම්පූර්ණම කෘමීන්ගෙන් නතර කරන දෙයක්. ඒ වගේම උක්, ගස් ලබු, ඒ වගේම දොඩම්, පැෂන් ෆෘට්, හෝමිරිස් වර්ග, ඒ වගේම කොච්චි, අමු මිරිස් ඉසීමේදී මේක සම්පූර්ණයෙන්ම මේ තියෙන මේ පේන දිලියර නාශකයේ නාශකයක් නෙමෙයි විටමින් එකක්. නාශකයක් වගේම තමයි මේක හරි සැරයි. මේක 1:3ක් ජලය කවලම් කරන්න ඕන. අපි මිලි 100ක් මිලි 50ක් 100ක් භාවිතා කරොතින් කඩේක කෘමි රසායනික ද්‍රව්‍ය යොදන්න මිලි 100ක් යෙදුවොත් අපි ලීටර් 16 ටැංකියකට වගේ ලීටර් 20 ටැංකියකට වගේ යොදන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් මේකේ ඊට වඩා හාස්පසින්ම වෙනස්. මේක සැර වැඩි. මේකේ මේ කිමිකල් මුකුත් නැහැ. මේකේ සම්පූර්ණම තියෙන්නේ අපේ ස්වභාවික පැලෑටි වර්ග. ඉතින් ලංකාවේ අපි මිනිස්සෙකුට අවශ්‍ය කරන ඖෂධ වර්ග තියෙනවනේ. කියන්නේ අපි බෙහෙත් ගන්න. කියන්නේ අපේ ශරීරයට ගන්න බෙහෙත් ඖෂධ. තුවාලයක් වුණත්, කැපුම් තුවාලයක් වුණත්, තැල්මක් වුණත්, ඉදමුමක් වුණත් ඒ වගේ දේවල් තමයි අපි මේකට ගන්න. ඉතින් මේ කෑන් එකකට මමත් මේකේ ජලය ස්වල්පයක් මිශ්‍ර කරලා තියෙන්නේ. මොකද මේ කෑන් වලට දාන්න බෑ. මේ කෑන් පුපුරනවා. ඒ කියන්නේ ගෑස් සැර වැඩි. කියන්නේ අපි හිතමුකෝ මේ කොම්පොස් එකක් හදලා අපි ලිපක ගෑස් එකක් හදනවා කියලා. ලිපට ගෑස් පත්තු වෙන්න ගෑස් එනවා නම් මේකත් ඒ වගේම සැරයි. ඉතින් මේ කෑන් එකට මම මිශ්‍රණයට කවලම් කරලා තියෙන මේ දිලියර නාශකය කියන්නේ මේකේ ඒ විටමින් එක සාමාන්‍යයෙන් 1:3ක් හෝ 1:4ක් කවලම් කරලා තමයි මේක භෝගයකට ඉසින්න තියෙන්නේ. මේකේ කොළ කොඩොල් වීම, එතකොට පණුව හානි කිරීම, කොළ ගුලි වීම, එතකොට කහ රෝගය, එතකොට මේකේ බෝංචි වගාව වැඩි ඵලදායි ක්‍රම ගන්න, අස්වැන්න වැඩියෙන් ලබා ගැනීමට වගේ දේවල් තමයි මේකෙන් නිර්දේශ කරන්නේ. මේක සාමාන්‍යයෙන් මේකෙම තව එකක් තියෙනවා. මේකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් පැල වර්ධනය වැඩි කිරීමක්. ඵල හට ගැනීමේ වර්ධනයක් වීම වෙනවා. ඒ වගේම තමයි අපි දැන් සාමාන්‍යයෙන් මේකෙම තව විටමින් එකක් මම නිර්මාණය කරලා තියෙනවා. ඒ තියෙන්නේ මේ විටමින් එක. මෙන්න මේ විටමින් එක. මෙන්න මේ විටමින් එකේ
මේ දෙකේ අතර මේ මම කලින් පෙන්නපු විටමින් එක මේකේ වෙනසක් කළු පාටට හුරුයි. මේක 1ට 4ක් 1ට 3ක් කවලම් කරන්න ඕන ජලය. මේක සැරයි. අපේ ගොවි මහතු හොඳට දැනගන්නතු අපි මේකට ගිහිල්ලා මේ මැන්කොසෙප් සල්පර් එහෙම නැත්නම් මේ ඇන්ට්‍රකෝල් වගේ පිටි වර්ග මේ භාවිතා කරපුවාම මේකේ ගුණාත්මක භාවය නේ වැඩි වෙන්නේ. පැලෑටියේ වර්ධනය අඩු වෙනවනේ මැරෙනවා. ඒ කියන්නේ විනාශ වෙනවා. මේකට ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේක ඉහළා දින 14ක් 7-14ක් අතර මේ විටමින් එකේ පිටි බෙහෙත් වර්ග යෙදුවට අලාභානියක් වෙන්නේ නැහැ. කොලේ පත්‍ර වලට වර්ධනය වෙලා ඉවරයි මේක. ඒ වගේම තමයි මේ විටමින් එක. මේක අර කළු ගතිය නැහැ. මේකට අපි නිර්දේශ කරලා තියෙන කෘමීන්. ඒ කියන්නේ පතවල වැටකුළු බණ්ඩක්කා එතකොට පැෂන් ෆෘට් නියං වැටකුළු ආදී වගේ වැටකුළු වල. එතකොට මේකට ඉල්මැස්සා විදිනවනේ. විද්ධාම කරල ඇතුලෙන් සවුත් වෙනවා. මේකට අපි පැණියක්. එහෙම පැණියක් කිව්වහම ඔබට පේනවා ඇති මම මේ ඇඳෙත් මේ බින්දු කීපයක් වටුණා මේ පේනවද? මේ සීට් එක උඩරත් වටුණා මේ බලා ඉන්න හොඳට. මෙන්න මේක උරා ගැනීමේදී මෙන්න ප්‍රතිසන්තිකරණය කොහොමද මේක උරා ගැනීමේ ධාරිතාවය ඇති වෙන්නේ කියලා. ඉතින් බලන්න මෙන්න මේ වගේ මේ බලන්න දැන් මේ ධාරිතාවයේ මෙන්න මේ ඩොට් එක ගියා. ඒ කියන්නේ සෙනිකවම බාර ගන්නවා. දැන් මෙයා මේ බලන්න. මෙයාලා එහෙම බාරගන්නේ නැහැ. ඉතින් මේ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් මේ බලන්න ඔන්න උරා ගැනීමේ ප්‍රවණතාවය කොහොමද කියලා. ඔන්න ඔය ටික වෙලාවක් යද්දි තමයි මේක හොඳට උරා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් ගොවි මහතුනි මේක යොදනකොට මං හිතන්නේ ගොවි ජන සේවාවකේ අපේ මහතුරු ගොඩක් දන්නවා කෘෂිකර්මය ගැන. නමුත් මේ විටමින් කොම්පොස් කියලා අපි හඳුන්වුවොත් ඒක පොහොර දියරයක්. මේකත් පොහොර දියරයක්ම තමයි. නමුත් මේක පොහොර දියරයක් වුණාට මේක දිලීර නාශකයක්. මේ නාශකය අපි හදලා තියෙන්නේ මම හදලා තියෙන්නේ මගේ අත්දැකීමෙන්. මොකද මං ගොවිතැන් කරන ගොවියෙක්. මං අවුරුදු 10-12 ඉඳලම මගේ තාත්තලා හිටපු කාලේ ඉඳලම මං ගොවිතැන් කරන ගොවියෙක්. ඒකනේ මං මේ මගේ පේජ් එකේ තියෙන්නේ කන්ද උඩරට ගැමියා කියලා. ඉතින් මං ගමක ඉපදිච්ච ගමක ජීවත් වෙන ගොවි පවුලක ගොවියෙක්. අදටත් මං ගොවියෙක්. ඉතින් මං අද ගොවි මහතුරුන්ට ලංකාවෙම දැනුම් දෙන්නේ මෙන්න මේ විටමින් වර්ගය. මේක ඊ타ත්ම සුබදායි. හැබැයි මේක භාවිතා කරා කියලා මිනිස්සෙකුට හානියක් වෙන්නේ නැහැ. මේකෙන් මිනිස්සෙකුට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් මේකේ එකම ප්‍රශ්නයක් තියෙනවා මේක ඉසිනුකුට. ඒ කියන්නේ මේක ඉසිනුකුට මේකේ තියෙන ගඳ භාවයක්. ඒකට මං හිතන්නේ නාලා පිරිසුදු වෙලා එරෙදි ඇඳුම් එහෙම හොඳට සෝදලා පිරිසුදු කරගන්න ඕන. තමන්ගේ ශරීරය හොඳට 3-4 ගමනක්වත් සබන් ගාලා පිරිසුදු කරගන්න ඕන. මනුස්ස ශරීරයට හානියක් වෙන්නේ නැහැ. මොකද මං ඕන කෙනෙකුට මං පෙන්නනවා මං අත් දෙකෙන් මගේ මේ දෑතෙන් මං මිරිකලා මේ විටමින් පෙරලා මේක මං හදන ඖෂධයක්. ඉතින් මම ගොවිතැන් කරන මිනිස්සෙක්. ඇත්තටම අපි රටට වාසවිස දෙනවට වැඩිය අපේ ගොවියන්ට මේ වගේ හොඳ දෙයක් හදලා බොරුවක් වංචාවක් කරන්නේ නැතුව මේක හරියට නිර්දේශ කළා ඕනම මේ අස්සන්නක් අපි ප්‍රතිලාභ ගන්න නම් අපි දක්ෂ වෙන්න ඕන. අපිට කවුරු කියා දෙන්නේ රජයෙන්වත් අපි වෙනත් ගොවියෙක්වත් මේක නිර්දේශ කර දෙන්නේ නැහැ. මේකට
අපි භාවිතා කරන්නේ ලංකාවේ පවතින මේ පැලෑටි වර්ග, ශාක වර්ග. අපිට එනවා විටමින් මුහුදු පැලෑටි කියලා. බලන්න අපි මුදල් ගෙවනවා විතරයි. විටමින් වර්ග ගෙවන එක ඩයි දාලා තියෙනවා. මේකට කිසිම දෙයක් කවලම් කරලා නැහැ. මේකට ස්වභාවිකවම පැලෑටි වලින් නිෂ්පාදනය වෙන ශාක දියර වර්ග පමණයි තියෙන්නේ. මේක හදලා තියෙනවා අපි මේක හදලා තියෙනවා සාමාන්‍යයෙන් ඒ සත්තුන්ට පැණි වර්ගයක් කවලම් කරලා. පැණි වර්ග 3ක්. මේකට අපි ඒ පැණි වර්ග 3ම අපේ ලංකාවේ නිෂ්පාදන පැණි වර්ග වලින් වර්ග 3ක් කවලම් කරලා තියෙනවා. එකක් තමයි සීනි අනිවාර්යයෙන්ම අපි කවලම් කරලා තියෙනවා. ඒ වගේම ඒකට තව යෙදුම් වර්ග කෘමි රසායනික ද්‍රව්‍ය මේකට ඒ වගේම පැලෑටි වර්ග සකස් කරලා තියෙනවා. මේකට සම්පූර්ණම පැලෑටි වල තියෙන උත්තේජනය තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේක ඔබට මේ භාවිතා කරන විට මේකට 1/4ක් කියන්නේ මේ ලීටරයක් ගත්තාම මේ ලීටරයට වතුර ලීටර 4ක් කවලම් කරන්න ඕන. මේක නැත්තම් සැර අඩු වෙන්නේ නැහැ. මේ ලීටරේ කියන්නේ මේ ලීටරේ එකේ 1/2ක් කවලම් කරන්න ඕන. මොකද භෝගයක් මේ ගත්තාම මේකේ මල් ගෙඩි හට ගන්නා කාලවල වල ඉදිරියට හට ගන්නා මල් වල මේ වගේ පැණි වලින් ඇලෙනවා. ඇලීමේදී අපේ උෂ්ණත්වයත් එක්ක මේක වේලීමේදී මල් වේලිලා බිම හැලෙන්න පුළුවන්. ඒ නිසා 1/2ක් මේකට වතුර කවලම් 1/1ක් නෙමෙයි 1/2ක් වතුර කවලම් කරලා භාවිතා කරන්න. මේකට 1/4ක් කියන්නේ මේක ඉන්න පණුවෙක් මැරෙනවා කියන්නේ මේක භෝගවල තියෙන 1/1ක් කවලම් කරලා 1/2ක් කවලම් කරලා 1/3ක් කවලම් කරලා ගැහුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 1/1ක් 1/2ක් කවලම් කරලා ගහන්න එපා. මේක සැර වැඩි. ඒ නිසා මේක මුල සිට අග දක්වා වැල මැරී යාමක් වෙනවා. ඒ නිසා මේකට 1/4ක් 1/3ක් කවලම් කරලා අනිවාර්යයෙන්ම මේක නිර්දේශ කරගන්න. ඔබට ජය වේවා කන්ද උඩ රට ගැමියාගේ අලුත් නිර්මාණයක් ඔබට මං ඉදිරියේදී මේ මීට පසුගාමීව කන්ද උඩ රට ගැමියා විසින් බපල් නිර්මාණයක් කරලා තිනවා. ඒකත් කරනින් ගමන් මං ගොවියාටත් මේක සහනයක් වෙන්නට තමයි මේක නිර්මාණය. මම මේක අවුරුදු 16 ඉඳලා කරන 15 ඉඳලා කරන නිර්මාණයක් නිසායි මේක මං හදන භෝගයක මං ගොවිතැන් කරන ගොවියෙක් නිසායි මේක තව ගොවියෙකුට උපදෙස් ලබා දෙන්නේ. මේක සකස් කරගන්න පුළුවන් ගොවියෙක් ඉන්නවා නම් මං නිර්මාණය කියා දෙන්නම්. ඔබ කැමති නම් මට මේ page එක follow කරන්න ඕනේ මගේ WhatsApp නම්බර් එකට හෝ ඔබ මේ නම්බර් එකට ලබා ගන්න පුළුවන් 070 076යි 72යි 19යි 230 යන අංකයට කතා කරලා අහන්න. මම මේකේ ඒ කරන දිලි. හැබැයි මේක බිස්නස් එකක් කරගන්න එපා. මේක ගොවියෙකුට සහනයක් දෙන්න උදව් කරන්න බලන්න. මේක අපිම ගොවියම අපි දියුණුවට ඉදිරියට හදා ගන්න ඕන දේවල්. ඒකට රසායනික වර්ග කවලම් නැහැ. අපි કૃතිම දේවල් පමණයි තියෙන්නේ. අපේ ලංකාවේ පැලෑටි වර්ග වගේම අපි කන බොන දේවල් වල ಜಾති තමයි මේකට එක් කරලා තියෙන්නේ. ඔබට ජය වේවා. සුබ දවසක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.